අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විටමින් හා සම්බන්ධ බැඳුණු මිත්‍යා මත පිළිබඳ. විටමින් කියලා කියන්නේ ඒ වචනේ තේරුම වයිටල් ඇමින්ස් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය ඊට කුඩා ප්‍රමාණයෙන් අවශ්‍ය වන පංචමාත්‍ර ප්‍රමාණයෙන් අවශ්‍ය වන රසායනික සංඝටක. මේවා ඉතා වැදගත් වන්නේ මේ විටමින් වර්ග අපේ ශරීරය තුළ නිෂ්පාදනය කරන්න බැරි නිසා. ඒවා අනිවාර්යෙන්ම ආහාර එක්ක පිටතින් අපි ලබාගත යුතුයි. නමුත් සමබර ආහාර වේලක් ගන්න බොහෝ දෙනෙකුට ඒ අවශ්‍ය විටමින් ප්‍රමාණය ආහාර වලින්ම ලැබෙනවා. නමුත් අපි බොහෝ දෙනෙක් විශ්වාස කරනවා මේ විටමින් අපි ලබා ගැනීමෙන් අපේ ශරීර සෞඛ්‍යයට විශාල යහපතක් වෙනවා කියලා. බොහෝ අවස්ථාවලදී එලෙස විටමින් ලබා ගැනීම අපිට අවශ්‍ය වන්නේ නැහැ. උදාහරණයක් හැටියට සමහර අය හිතනවා මෙසේ විටමින් ලබා ගැනීමෙන් අපේ ශරීර ශක්තිය වැඩි වෙනවා කියලා. එහෙම නැත්නම් ශාරීරික යෝග්‍යතාවය වැඩි වෙනවා කියලා. එහෙම කිසි ලෙස වෙන්නේ නැහැ. එහෙමනම් අවශ්‍ය වන්නේ සමබර ආහාර වේලක් අරගෙන නිතිපතා ව්‍යායාම කිරීම. තව සමහර අය හිතනවා විටමින් ලබා ගැනීමෙන් මතක ශක්තිය වැඩි වෙනවා. ඒවා කුඩා ළමුන්ට දීමෙන් ඔවුන්ට හොඳට අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්, විභාග සමත් වෙන්න පුළුවන්, නිදි මනාගෙන පාඩම් කරන්න පුළුවන් කියලා. එවැනි දේවලු විටමින් ලබා ගැනීමෙන් වෙන්නේ නැහැ. තව සමහර අය හිතන් ඉන්නවා විටමින් ලබා ගත්තම හොඳට කෑම කන්න පුළුවන් වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. කෑම කන්න අපිරියාවක් තියනට ඒක ලෙඩ රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒක හොයාගෙන ඖෂධ ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් රුචිය වඩවල වෙනම ඖෂධ තියෙනවා. තව සමහරක් හිතම ඉන්නවා විටමින් ලබා ගත්තොත් මේ ලිංගික ශක්තිය වැඩි වෙලා පුරුෂයන්ට සහ කාන්තාවන්ට ලිංගික කාර්යවලේ වඩා හොඳින් කරගෙන යන්න පුළුවන් කියලා. එහෙම දේකුත් විටමින් වලින් වෙන්නේ නැහැ. තව සමහර අය හිතනවා විටමින් ගත්තම කැන්සර් හැදෙන්නේ නැතිනවා කියලා. හෘද රෝග ඇති වෙන්නේ නැතිනවා කියලා. එහෙම නැත්නම් බොහෝ කාලයක් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා කියලා. එවැනි දේවලු විටමින් වලින් ලැබෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී අවශ්‍ය ප්‍රමාණයට වඩා විටමින් ගත්තම ඒකින් අපේ ශරීර සෞඛ්‍යයට අයහපතක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන් මේදේ දියවන විටමින් A, විටමින් D, විටමින් E සහ විටමින් K වගේ විටමින් වැඩිපුර ගත්තොත් ඒකෙන් ශරීරයට විෂසහිත තත්ත්වයක් අපි කියන ටොක්සිසිටි කියලා එවැනි තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. සමහර විටමින් අපි කරන අනෙක් ඖෂධත් එක්ක ක්‍රියා කරලා ඒ ඖෂධවල ක්‍රියාකාරීත්වය අඩු කරන්න පුළුවන්. මේ නිසා ඔබට විටමින් මොනවා හරි අවශ්‍ය නම් ඔබේ වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා ඔබගේ අනිකුත් ඖෂධත් එක්ක එකට මේක ගන්න පුළුවන්ද කියලා කතා කරගෙන අවශ්‍ය නම් පමණක් ගන්න කියන එක තමයි අපේ ඉල්ලීම.